හරි. ඔයාලා එන්න 2017 ගානට. 2017 69 වෙනි ගාන. ඒක පුළුවන් විදියට හදන්න ඔයාලා 69 වෙනි ගාන. ඔයාලට පුළුවන් විදිහට නිකන් පොඩි try එකක් දෙන්න අපි ඊට පස්සේ කතා ටික කතා කරමු. ඔය එන්දිර ගන්න. right. හරිනේ? හරි. මේ දැන් ඉන්ටර්වල් ඉවර වෙලා මොකක්ද දුස්සන්? ඈ? ඇයි වෙලා ගියේ? ඔව් මන්ද ඇයි වෙලා ගියේ? ඈ? ඈ? ඇයි වෙලා ගියේ? එද්දි පරක්කුනේ ඇයි කියලා අහන්නේ. පරක්කුණා තමයි ඒකට වෙලා යනවා කියලා. අපි දැනක ඉඳලා කාලා ආවේ. වෙනදර කන ගමන් එන්නේ. හරි. මෙයා තැනක ඉඳන් කාලා ඇවිල්ලා. ඒ හින්දා වෙලා ගිහිල්ලා. හරිද? දැක්කද හේතු කියන හැටි? උඹලා ඇයි වෙලා ගියේ? අනව බලන් හිටියද? උඹලා වෙලා ගියේ. ඈ? කියන්න? හරි. ඔන්න කියනවා කෑම එක ගේන්න වෙලා ගියාලු. කොහොම එක එක හේතු කියනවනේ. දැන් මං උදේ කිව්ව හේතුවක් මතකද අර මේ අර මාතලේ ඉඳන් එන කොල්ලෙක් ගැන කිව්වේ? බස් එකේ වීඩියෝ එහෙම දාන එක. දැන් උගේ බස් එකේ ඩ්‍රයිවර් බස් එක හිමීට අරන් එන එක සම්බන්ධයෙන් උට කරන්න දෙයක් නැහැ නේද? ඌ අසරණයි නේද? දැන් ඌ කියන විදිහට මං කියන්නේ. ඌ දෙම ලෑස්ති වෙලා ඌ වෙලාවට ඇවිල්ලා බස් එකේ ඩ්‍රයිවර් තමයි හිමින් ඇවිල්ලා තියෙන්නේ. එයාට කරන්න දෙයක් නැහැ නේද? පැහැදිලිද කියන දේ? දඩ කතාවක් මේ කියන්නේ. දැන් මෙයාලා පව් මෙයාලට එන්න වෙලා ගිහිල්ලා තියෙන්නේ මෙයාලා මග නතර වෙලා කාලා පව්නේ. හරිද? කාපු නිසා වෙලා ගියා. අරගොල්ලන්ට වේට කෑම ගේන්න වෙලා ගිහිල්ලා. පවුනේ කරන්න දෙයක් නැහැනේ අසරණකමට ඉඳලා තියෙන්නේ. තේරුණාද කතාව? අන්න ඒ જાතියේ සිද්ධිවලට අපි කියනවා හරිද? ඔය જાතියේ සිද්ධිවලට අපි කියනවා පරායත්ත සිද්ධි කියලා. dependent events. dependent events කියලා කියනවා. අල ඩිපෙන්ඩ් වෙනවා කවුරු හරි මත වල යැපෙනවා කවුරු හරි මත. උදාහරණයක් හිතන්නකෝ උදේ ක්ලාස් එන්න ලෑස්ති වුණාම අම්මත් එක්ක නම් එන්නේ අම්මා හරි තාත්තා හරි එක්ක නම් එන්නේ අම්මා හරි තාත්තා හරි ලෑස්ති වෙනකන් ඉන්න වෙනවනේ නේ. තමන් ලෑස්ති වෙලා ඉවරුණා තමන් කැමැත්තෙන් කොහරි යන්න ලෑස්ති වුණා ඉක්මනට යන්න කොච්චර උමනාව තිබ්බත් අම්මා තාත්තා එනකන් ඉන්න බෑ නේ. හොරම් මල්ල පැනලා දඟලන්නේ ගෙවල් වල සමහරව එන්නෙත් නෑ අප්ප මොනව කරනවද මල්ලා කියලා. ඇයි තමන්ට යන්න උමනාව තියෙන හැබැයි කරන්න දෙයක් නෑ. තමන් යැපෙන්නේ අර මම හෝ පියා සම්බන්ධයි. පැහැදිලිද කතාව? එතකොට එක සිදුවීමක සිදුවීම තව සිදුවීමකට බලපෑමක් ඇති කරනවා නම් දැන් අර අපි කලින් කතා කරපු උදාහරණෙත් එහෙමනේ. අපි කිව්වේ අර මෙයාට පෑන් 4ක් ගන්න කියලා කිව්වහම මෙයා රතු පෑන ගන්නවා කියන සීන් එක කතා කරේ.
මෙයා රතු පෑන ගන්න එක මෙයාගේ පෑනක් ගැනීම කියන එකට බලපෑමක් ඇති කරානේ. පැහැදිලිද කතාව? මෙයා රතු පෑන ගත්ත නිසා මෙයාට කෙලවීමක් සිදු වුණානේ. පැහැදිලිද? ඒතකොට මෙයා පෑනක් ගන්නවා කියන සිද්ධියට මෙයා පෑනක් ගැනීම බලපෑම. පැහැදිලිද? ඒතකොට මෙයාගේ සිද්ධිය පරායත්ත සිද්ධිය, ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට් එකක්. එයා ඩිපෙන්ඩ් වෙනවා මෙයා මත. හැබැයි මෙයා ආපහු දැම්මොත් මෙයා පෑන අර ඉස්සල්ලා කතා කරපු ගානේ වගේ ආපහු දැම්මොත් දැන් මෙයාගේ එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවද? නෑ. එයා මොකක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. මෙයා ගන්නේ එයාට ඕන පෑන. එයාට හානියක් වෙන්නේ නෑ. පෑන් ටික තිබ්බ විදිහටම තියෙනවා. පැහැදිලිද? අන්න ඒ જાතියේ සිද්ධි වලට අපි කියනවා ළමයි ස්වායත්ත සිද්ධි කියලා. ස්වායත්ත සිද්ධි. independent events. independent. මේවා independent. කවුරුත් මත යැපෙන්නේ නෑ මේවා. මෙන්න මේ જાතිය ඒවා තමයි අපි ඉස්සෙල්ලා උච්චර වෙලා කතා කරේ. 2016 O level ගාන හැම මෙහෙමයි. ඒවා ඩිපෙන්ඩුන් නෑ, ඉන්ඩිපෙන්ඩන්ට්, ස්වායත්තයි, ස්වාධීනව තනියෙන් කරගන්න පුළුවන් වුණා. දැන් උදාහරණයක් හිතන්න මේ පන්තියට තනියෙන් එන ළමයි. ගෙදර ඉඳන් තනියෙන් එන්නේ අම්මා තාත්තා ලෑස්ති වෙනකම් බලන් ඉන්න ඕනේ නෑනේ ඔයාලට එන්න. මේ අම්මා තාත්තා එක්කනම් එන්නේ. එයාට බලන් ඉන්න වෙනවනේ එන්න. පැහැදිලිද කියන කතාව? එතකොට සමහර අවස්ථා තියෙනවා සමහර සිද්ධි වලට කවුරු හරි විසින් බලපෑමක් ඇති කරන සමහර ඒවා තියෙන බලපෑමක් ඇති නොකර. බස් එකේ ඩ්‍රයිවර් හිමින් එනවා කියන එක බලපන්නේ නැහැ නේ ගෙදර වාහනය කෙනෙක්ට. අනේ අර බස් එකේ හිමීට ආවේ. බස් එකේ ඩ්‍රයිවර් හිමීට නෙන්නේ. එතකන් තාත්තත් එක්ක ගෙදර වාහනේ ඇවිල්ලා තියෙන්නේ. බස් එක ඒක බලපන්නේ නැහැ නේ තේරෙනව නේ කතාව. ඒක අදාළ නැහැ. ඒතකොට අපි සිද්ධියක හොයාගන්න ඕනේ සිද්ධිය පරායත්තයිද කියලා. ඒතකොට පරායත්තයි කියන්නේ ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට් එකක් කියලා කියන්නේ අර රිප්ලේස්මන්ට් එකක් නැති ඒවා, ප්‍රතිස්ථාපනයක් නැති වුණොත් සිද්ධියෙන් බලපෑමක් වෙන ඒවා ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. අන්න ඒ જાතිය එක්කට උදාහරණයක් තමයි 2017 ගානේ තියෙන්නේ. ඒකත් ඔළුවේ තියාගෙන 2017 ගාන කියවන්න. කියවලා මොනවා හරි ටිකක් කරන්න. අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. කියවන්න එපා ඔතන ඉඳන්. ඔය ඉස්සරහම ඉන්න එක්කෙනාගේ ඔතන ඉන්න එක්කෙනාගේ මූණ පේනවා. හරිනේ? උදේට පොඩ්ඩක් මෙහාට හැරෙවුවා නම් ගාන්න බලාගත්ත හැකි රෙකෝඩින් එක අම්මට එවන්න ඕනේ ඊට පස්සේ. හරිනේ? අර ඇයට කෑමක් නැහැ ඊට පස්සේ. නේ අර දඩ ඉන්ට්‍රෝ එකකින් හදන්න තියෙන්නේ නේ. අර රෙකෝඩින් එක මැද්දෙන් අර එඩිට් කරන එක්කෙනාට කියලා මෙයා මෙහාට හරවලා යටින් නම දාලා නම පාසල වයස විස්තර ටික දාලා ඉන්ට්‍රෝ එක වගේ නිකන් ෆිල්ම් එකකට එන්ටර් වෙනවා වගේ. අද ඉදිරියේම සිට මේ කතා කරගෙන සිටියේ මම කියලා සින්දුවක් එක්ක කොහොමද දෙන්නේ ටික්ටොක් කැල්ල. නයන මොකද? නයන
right අපි කියමුද ගන්න right මාත් එක්ක කතා කරගෙන යන්න බලමු ඊට පස්සේ අපි බලමු සීන් එක බලන්න box contains 5 bulbs which are identical in shape and size හැඩෙන් හා ප්‍රමාණයෙන් සර්වසම බල්බ පහක් පෙට්ටියක ඇත of these 2 are burnt out bulbs and the rest are good bulbs මෙම බල්බ වලින් දෙකක් පිලිස්සුණු බල්බ වේවා වන අතර ඉතිරි ඒවා හොඳ බල්බ වේ කියලා දෙකක් පිලිස්සිලා burnt out ඒවා තමයි මේ B1 B2 විදිහට දීලා තියෙන්නේ පිලිස්සිච්ච බල්බ 1යි 2යි කියලා නම් කරලා එකක් B1 අනිත් එක B2 විදිහට දීලා තියෙනවා හොඳ බල්බ ඒවා good bulbs කියන්නේ G1 G2 G3 විදිහට දීලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ කියනවා පොඩ්ඩක් ඉන්න පළවෙනි ප්‍රශ්න කලින් කතාව බලමු bulb is drawn randomly from the box and examined and with replacing highlight කරන්න රතු පෑනෙන් underline කරන්න මල් මාල දාලා වට කරලා තියා ගන්න without replacing එතකොට මේ ගාන without replacement එක without replacement කියන්නේ මේ 2017 ගානට ලියන without replacement ප්‍රතිස්ථාපනයක් රහිතයි ස්ථාපනය රහිත ඒ කියන්නේ මේ ගාන පරායත්තයි ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට් එකක් මේ කරන්නේ පළවෙනි සිද්ධිය දෙවෙනි සිද්ධිය මත බලපෑමක් ඇති කරන එක අපි කලින් 2016 ගානේදී කතා කරේ ස්වායත්තනේ දැන් ස්වායත්ත සිද්ධියක් නෙමෙයි ඉන්ඩිපෙන්ඩන්ට් එකක් නෙමෙයි now it depends එකක් මත එකක් යැපෙනවා බලමු කතා කරගෙන යද්දි ඉස්සරහට පෙට්ටියෙන් අහඹු ලෙස බල්බයක් ඉවතටගෙන එය පරීක්ෂා කර නැවත එම බල්බය පෙට්ටියට නොදමා එතකොට සිංහල මීඩියම් අය අන්ඩර්ලයින් කරන්න ඕන හයිලයිට් කරන්න ඕන නැවත එම බල්බය පෙට්ටියට නොදමා ආපහු දාන්නේ නැහැ තවත් බල්බයක් අහඹු ලෙස පෙට්ටියෙන් ඉවතටගෙන පරීක්ෂා කරනු ලැබේ රෝමි ලක්ෂණ 1 කියනවා බල්බ ඉවතට ගැනීමේ පරීක්ෂණයට අදාළ නියති අවකාශ දී ඇති කොටුදලේ කතර ලකුණු යොදා නිරූපණය කරන්න using the symbol cross represent the sample space of the experiment of drawing bulbs in the given grid. දැන් අපි ඉස්සල්ලා එකේ නම් ඉස්සල්ලා ගානේ නම් මේක නිකම්ම මේ කතිර ඔක්කොම දාගෙන යන්න කියලානේ කිව්වේ. ඉස්සල්ලා ගානේ අපි කරේ 2016 ගානේ මේ විදිහට කතිර ඔක්කොම දාගෙන යන එක. දැන් මේකෙත් මේ විදිහට කතිර ඔක්කොම දාගෙන යන්න පුළුවන්ද? බෑ. එයි බැරි. ඊයේ කමාරේ ගන්න. බොහොම හොඳයි මේකේ සිද්ධිය මේ සීන් එක හොඳට ඉගෙන ගන්න මේක තමයි 11 පන්තියේදී ඔයාලා ඉගෙන ගන්න අලුත් කොටස සම්භාවිතාව පාඩමේ probability එකේ මේ සීන් එක තමයි 11 පන්තියේදී ගන්න අලුත් කොටස ළමයි සිද්ධියක් තව සිද්ධියක් කෙරෙහි ඇති කරන බලපෑම දැන් හොඳට අර උදාහරණේ විතරක් තේරුම් ගන්න මේ පළවෙනි පුද්ගලයාට මම පෑන් 3ක් පෑන් 4ක් ඇල්ලුවාම එයා රතු පාට පෑන ගත්තා නම් රතු පාට පෑන් එකයි නම් තිබ්බේ ඒ පෑන ආයේ මෙයාට ගන්න chance එකක් නැහැ. එකම එක නැවත එදීම කියන සීන් එක වෙන්නේ නැහැ. පැහැදිලිද කතාව? එතකොට B1 කියන මේ සිද්ධිය මෙතන වෙන්නේ නැහැ. ඔකයි කතාව. B2 කියන එක වෙන්නේ නැහැ. වෙන්න බෑ. එයි මම පළවෙනි පාර ගන්න බල්බ එක B1 වුණා නම් දෙවෙනි පාරත් B1ම වෙන්නේ නැහැනේ. තේරුණාද කතාව? G1 G1ක් බෑ G2 G2ක් බෑ G3 G3ක් බෑ එකම සිද්ධි ටික වෙන්නේ නැහැ ඔයාලට ඕනේ නම් රූල තියලා මෙහෙම ඉරක් දාලා ඒ මැද ලයින් එකේ තියෙන කතිර ටික දාන්නේ නැතුව ඉතුරු කතිර ටික විතරක් මාක් කරගෙන යන්න පුළුවන් උපක්‍රමයක් විදිහට පැහැදිලිද තේරුණාද එකම සිද්ධි ටික එන්නේ ඉතුරු කතිර ටිකයි එන්නේ මෙහෙම මාක් කරලා පෙන්නන්න ඔයාලගේ ගානේ මේ කතිර ටික විතරයි ඉන්නේ කියලා අර මැද ලයින් එකේ කතිර එකක්වත් තියෙන්න බෑ.
ලයින් එකක් ගන්නද හිස් යන්න පුළුවන් ප්‍රශ්න නැහැ. පළවෙනි ගානට විතරක් ලයින් එකක් දාගන්න වෙනස් වෙනවා මේක එන්නේ නැහැ කියන එක පේන්න. නැත්තම් පුරුද්දක් විදියට ඔක්කොම දාගෙන ගියොත් ගැටලුවක්. Right. Then in the second it says in the grid encircle the event of drawing at least one burnt out bulb and find its probability. අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක්වත් ඉවතට ගැනීමේ සිද්ධිය කොටුදෙලෙහි වටකර දක්වා එහි සම්භාවිතාව ලියන්න. මේ බලන්නකෝ. පළවෙනි පාර පිලිස්සුණු බල්බ ගන්නේවනේ මේ තියෙන්නේ. ඒතර මේ දෙක නේද ගන්න වෙන්නේ මේ දෙක මේ ලයින් දෙකනේ මේ දෙකම ගත්තා. මේ රූල් දෙකම ගත්තා. දෙවෙනි පාර පිලිස්සුණු බල්බේනේවා මේ පැත්තෙන් බලන්නේ. ඒතර පිලිස්සුණු කියන්නේ B තියෙන ඒවා මේ ලයින් දෙකනේ ගන්න නේද? පැහැදිලිද? ඒතර මේ දෙකම ගත්ත හැකි නේද? පැහැදිලිද කතාව? එහෙනම් මේ සෙට් එක මෙහෙම්මම වටවුන හැකි මේ සෙට් එක මෙහෙම්මම වටවුන හැකි. එකවරක්වත් අඩුම ගන්න එකපාරක්වත් B දෙන්න. එහෙම කිව්වම අනිත් පැත්තට තේරෙන්න ඕනේ. GG යෙදිච්ච අවස්ථා ටික ඇරෙන්න. එහෙමත් හිතුවා හැකිනේ. GG කියන අවස්ථා ටික ඇරෙන්න ඉතුරු ටික. GG කියන ඒවා ගත්තොත් මෙන්න GG කියන ඒවා. මෙන්න මේ පළවෙනි G, දෙවෙනි G දෙකම GG වෙන්නේ GG වෙන්නේ මේ ටික. ඒ ටික නැතුව ඉතුරු ටික. ඒ හැම එකම B එකක් ඉන්නවාමයි. ඇදලිද කතාව? තේරුණාද සිද්ධිය? මේකේ හදිස්සියවත් ප්‍රශ්නේ අහුවොත් එක වතාවක පමණක් B එකක් තියෙනවා කියලා. එහෙම ඇහුවොත් මේ දෙන්න ගන්න බෑනේ. BB කියන ඒවා ගන්න බෑනේ. හැබැයි මේක එහෙම අහලා නෑනේ. මේක කියන්නේ අඩුම ගානේ එක වතාවක් at least one burnt out bulb. ඒතකොට දෙකම තියෙනවා නම් වඩාත් හොඳයි. ඉන්න මේ දෙන්නත් දැන් ගන්න පුළුවන්. ඒ නිසා සමස්තය දැනට අපිට මේ ටික තමයි ගන්න. මේකේ සම්භාවිතාව දාද්දී අහගන්න කතිර මේ පැත්තට සිද්ධි 5යි මේ පැත්තට සිද්ධි 5යි පස්වරක් 5 25යි. සිද්ධි ඔක්කොම 25ක් දිනවද ළමයි? සිද්ධි ඔක්කොම 25ක් දිනවද? නෑ බං. ඇයි අර මැද ටික මැකුවනේ? මැද ලයින් එක එන්නේ නෑනේ. එතකොට මෙහෙට 5යි මෙහෙට 5යි කියන එකේ එකම එන්න පුළුවන් 5 මෙතනින් අයින් වෙන්න ඕනේ. එතකොට සිද්ධි ඔක්කොම තියෙන්නේ 20යි. එහෙනම් ටෝටල් එක 20යි. සම්භාවිතාව එතකොට 20න් අපේ කතිර ගාන 1 2 3 4 5 6 7යි 1 2 3 4 5 6 7යි 7 7යි කියන්නේ 14යි 20න් කතිර 14ක් තියෙන්නේ මේ සිද්ධියට අදාළ සම්භාවිතාව 20න් 14යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? කොහොමයි ගන්නේ? යාග right. ඉතින් ඔය වෙනස හොඳට අඳුරගෙන ඉස්සරහට යන්න. නැත්තම් අපි අමාරුවේ වැටෙනවා. මේ වෙනස් වෙන දැන් ටික හොඳට අඳුරගෙන යන්න. පොඩි සීන් එකක් නේ ඇත්තටම තියෙන්නේ. පොඩිම සූක්ෂම තැනක් තියෙන්නේ නේ ටච් කරන්න. කදිර ඔක්කොම ගහනවද නැද්ද? එච්චරයි. සිද්ධිය ස්වායත්තද පරායත්තද? සරලව කිව්වොත් ආපහු දානවද නැද්ද? ආපහු දැම්මොත් කලින් තිබ්බා වගේමයි කදිර ඔක්කොම ගහලා අනේ එහෙමම කරන් යන්න තියෙන්නේ. ආපහු දැම්මේ නැත්තම් කෙලවෙනවා. අර මැදලා ඉන්න එක එකම සිද්ධිය කියන එක අයින් කරන්න තියෙන්නේ එච්චරයි. හරිනේ පැහැදිලිනේ? right. හොඳයි. අපි ඒකෙම රුක් සටහනේ අවස්ථාවට යමු. බලන්න third එක. An incomplete tree diagram relevant to the above experiment is given below. Complete the tree diagram by indicating the corresponding probabilities. A burnt out bulb is denoted by B and a good bulb is denoted by G. ඉහත පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රුක් සටහනක් පහත දී ඇත. අනුරූප සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න. පිලිස්සුණු බල්බයක් කැපිටල් B මගින්ද හොඳ බල්බයක් කැපිටල් G මගින්ද නිරූපණය කෙරේ කියලා දීලා තියෙනවා. හරිනේ? right. දැන් මේක මාත් එක්ක කරමු. right. අපි සාකච්ඡාවෙන් යන් ඉස්සරහට. ළමයි මෙතන අර කලින් 2016 ගානේ කිව්ව විදිහට අතු දෙකයි නම් බෙදලා තියෙන්නේ. 5න් 3ක් මෙතනට ගියාම මෙතනට කීයද? වෙන ගානේ කතා එපා. නිකන් කීයද කියන්නේ? 5න් 2යි නේ. ඇයි 5න් 5ම වෙන්න එපයි ළමයි ඔක්කොම. පැහැදිලි නේ කතාව. තේරුණානේ? අපි තර්කය ගත්තොත් ගානේ තර්කය ගත්තොත් පිලිස්සුණු බල් B බල්බ් දෙකක් තියෙනවා. බීලා දෙන්නයි. G බල්බ් 3යි හොඳ බල්බ් 3යි. කොහොමනේ තියෙන්නේ? ඇත්ත කතාව කොහොමනේ තියෙන්නේ? එතකොට G වෙන්න 5න් 3යි ඒක තමයි මේ තිබ්බේ. B බල්බ් දෙකයි ඒ කියන්නේ 5න් 2යි ඒක තමයි මේ තියෙන්නේ.
හැබැයි ඒක එහෙම මුකුත් හිතන්නෙත් නැතුව 5න් 3ක් ගියාම 2යි කියලා ඉතුරු කෑල්ල මෙතනට 5න් 2යි කියලා නිකන් ලියලා දාන්න පුළුවන්. පැහැදිලිද? දැන් තමයි පාඩමේ සුන්දරම දරුණුතම ටික. හොඳට අහගන්න. දෙවෙනි අවස්ථාවට යනකොට මෙතනට එන්නේ පළවෙනි අවස්ථාව පහු කරලා රිලෙවෙක් ලෙස හිතන්න. අතු දිගේ යන්නේ මුල ඉඳන් එන්න. මෙහෙම යනවා කියන්නේ පළවෙනි අවස්ථාවේදී හොඳ බල්බ් එකක් එළියට අරගෙන ඊට පස්සේ අවස්ථාව ගැන හිතන්න. මෙතනින් හොඳ බල්බ් එකක් එළියට ගියා කියන්නේ දැන් පළවෙනි අවස්ථාවේ ගියාට පස්සේ මෙතනට එද්දී තව බල්බ් කීයක් තියෙනවද? 4යි තියෙන්නේ. සමස්තය 4යි තියෙන්නේ. හොඳ බල්බ් කීයක් තියෙනවද? 2යි තියෙන්නේ. එහෙනම් මෙතනට සම්භාවිතාව 4න් 2යි. පැහැදිලිද ළමයි කතාව? තේරුණාද? බලපෑම තේරුණාද? ඇයි ඩිපෙන්ඩන්ට් කිව්වේ? පරායත්තයි කිව්වේ. ඇයි බලපාන්නේ කියන එක තේරුණාද? බල්බ් එක ගත්තනේ මම කලින්. එතකොට අර ගානම දාන්න බෑ. කලින් ගානේ ඒකමනේ දැම්මේ මතකද? දෙකෙන් එක නම් දෙකෙන් එකමයි දැම්මේ. 4න් 2 නම් 4න් 2මයි දැම්මේ. මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මෙතනදී බල්බ් එක ගන්නවා. G බල්බ් එක එළියට යනවා. ගියාම 4යි තියෙන්නේ. 4න් 2යි. ඒ ගියාමම B බල්බ් B කියන බල්බ් දෙකයි තියෙන්නේ. එහෙනම් සම්භාවිතාව මෙතනටත් 4න් 2. පැහැදිලිද? ආයෙත් අමතක කරන්න. දැන් ආයෙ රිලෙවෙක්සේ හිතන්න කිව්වනේ. දැන් මූ ගහේ කෙලවරට ගිහිල්ලා ඉවරයි. ආයෙ මුලින් ඉඳන් යන්න ඕනේ. දැන් කියන්න බෑ කලින් G එකක් ගත්තනේ. ඒ කලින්නේ. දැන් යන්නේ මේ පාර. දැන් මෙහෙම යද්දී පළවෙනි අවස්ථාවේදී B එකක් ගත්තොත් කියලා දැන් හිතන්න. පළවෙනි අවස්ථාවේ B එකක් ගත්තොත් දැන් ඔක්කොම තියෙන්නේ බලන්න 4යි. එහෙනම් මේ අවස්ථා දෙකටම මෙතෙන් දෙන්නේ 4න් කීය හරි මෙතෙන් දෙන්නේ 4න් කීය හරි. මෙතනදී B එකක් ගත්තොත් තව B එකයි ඉතුරු. එහෙනම් B වලට 1යි G 3ම ඉතුරුයි. එහෙනම් G වලට 3යි. මෙතනට සම්භාවිතාව 4න් 3යි. මෙතනට 4න් 1යි කියලායි සම්භාවිතාව දාන්න. පැහැදිලිද කතාව? තේරුණාද හිතන හැටි? පොඩි සීන් එකක්. හැබැයි හරියට හිතන්න. පළවෙනි අවස්ථාවේ මේ ගත්තා කියලා දීර්ඝ වෙන දෙක හදන්න. ඉතුරු කෑල්ලට මේක හදද්දී මේව අමතක කරන්න. පළවෙනි අවස්ථාවේදී B එකක් ගත්තා. ඒ කියන්නේ මෙතනින් B එකක් ගියා. එතකොට ඉතුරු වෙන්නේ 4යි. රයිට් 4න් කීයද කියලා? G 3ම තියෙනවා. ඇයි බං B එකක් නෙගත්තේ? G 3 එහෙමම තියෙනවා 3යි. B එකක් ගත්තා. ඒ කියන්නේ තව එකයි. ඒක තමයි. මෙතෙන්ද වැටෙන්න. අතෝලා ගේන හරියද කියලා චෙක් කරගන්න. මේ දෙන්න එකතු කරාම 5න් 5 වෙන්න ඕනේ. මේ දෙන්න එකතු කරාම 4න් 4 වෙන්න ඕනේ. මේ දෙන්න එකතු කරාම 4න් 4 වෙන්න ඕනේ. ඇදලිද කතාව? පොඩි සීන් එකක් හරියට තේරුම් ගන්න ලස්සනට වැඩේ කරලා ඉවරත් කරලා දාන්න. හරිද? මේවා බොහොම සිම්පල් පොඩි කේස්. ඒකත් තේරෙන්නේ නැහැ කියන අම්බ ගොබ්බයි අම්බ මොංගල්. ඊට වල කියන්න දෙන්නේ නැහැ. සිංහල ටික තේරෙන්නේ නැහැ, ඉංග්‍රීසි ටික තේරෙන්නේ නැහැ. මේක දාගන්න තේරෙන්නේ නැහැ කියන පට්ට මොංගල්. හරිද? කතාව යන්න සුපිරියට තේරෙන්න ඕනේ. පළවෙනි අවස්ථාවේ G එකක් ගත්තා. ඉතින් ගත්තට පස්සේ තමයි යකෝ ඒක දික් වෙන්නේ. හරිනේ? දෙවෙනි අවස්ථාවට යන්න මේ ගන්න බෑ. ඒ ගන්න එකේ බලපෑම දීපන් මුන් දෙන්නට. ඇයි ආපහු දාන්නේ නැන්නේ? අලින් ගානේදී ඒක නොසලකා හරි මොන මගුල ගත්තත් කමන්නේ නැහැ. ගන්න මගුල නැවත දානවනේ. එතකොට ආයි මුලට හිටියා වගේම තමයි. එතකොට අපිට ඒක වැඩක් තිබ්බේ නැහැ. ඒතර මේකේ වැඩක් තියෙනවා. ගත්ත එක මොකද? උගෙන් වෙන බලපෑමට අනුව මෙයාලගේ සම්භාවිතා ඔයා ගන්නවා. දැන් මේ ගත්ත එක මේකට බලපාන්න බෑනේ. තේරුණාද කතාව? ඇයි මේක එන්නේ මේ පාරෙන්? මේක ගත්තොත් කියලා හදන ගාන වෙන එකක් ගැන හිතන්නේ මොකද? තේරුණාද කතාව? ඒතර අවශ්‍යක හරියට ස්කෑන් කරලා මොකෙන්ද මොකක්ද යන්නේ කියලා බලලා හදලා දාන්න. සම්පූර්ණ කරගන්න. අගයන් ටික දාගන්න. බලන්න ඊට පස්සේ 4 වෙනි කොටස. Using the tree diagram, find the probability that exactly one of the two bulbs. දඩ කතාවක් කියන්නේ හොඳට තේරුම් ගන්න වචන ටික. Exactly one of the two bulbs that are drawn in the experiment is burnt out. මෙම පරීක්ෂණයේදී ඉවතට ගන්නා බල්බ දෙකෙන් එක් බල්බයක් පමණක් මේ සතේ සීන් එක exactly one bulb එකක් පමණක් පිලිස්සුණු ඒවා වෙන්න තියෙන chance එක මොකද්ද? මේක ගත්ත හැකිද එතකොට? GG කියන අවස්ථාව ගත්ත හැකිද? බෑ. GB කියන එක ඔව් එකක් විතරයි පිලිස්සලා තියෙන ගත්ත හැකි. BG කියන එක ගත්ත හැකි. එකයිනේ පිච්චිලා තියන්නේ. ගත්ත හැකි. BB කියන එක BB කියන එක ඉතින් හොඳයිද බං දෙකම පිච්චිලා.
බෑනේ. එකක් පමණ එක්සැක්ට්ලි කියලා ඔතන තියෙන එකක් පමණක් පිළිස්සුණු. අඩුම ගාන එකක්වත් කිව්වොත් ගත්ත හැකි. එහෙම කියලා නෑනේ. එකක් පමණක් කිව්වහම මේක ගන්න බෑ. එහෙනම් ඔයාලා මේ දෙන්නගේ සම්භාවිතාවන් හොයලා එකතු කරන්නයි ඕනේ. ඒතර මේ ගාන හැදුවොත් හතරවෙනි කොටස මෙයාගේ සම්භාවිතාව හොයන්න මේ අත්ත දිගේ මෙහෙම යන්නේ. එතකොට සම්භාවිතාවයන් මෙයයි ගුණ වෙන්න ඕනේ. 5න් 3 ගුණ කිරීම 4න් 2 මෙන්න එයාගේ සම්භාවිතාව. ඒ සිද්ධිය. තව සිද්ධියක් තියෙනවා මේ සිද්ධිය. එයාලගේ සම්භාවිතාවයන් ගුණ වෙන්න ඕනේ. 5න් 2 ගුණ කිරීම 4න් 3. සිද්ධි දෙක වෙන වෙනම හොයන්න 3 වරක් 2 6යි 5 වරක් 4 20යි 20න් 6යි. එකතු කිරීම මෙතන දෙවරක් 3 6යි 5 වරක් 4 20යි 20න් 6යි. භාග එකතු කිරීම ළමයි පොදු හරය common denominator is 20 so 20 6 plus 6 12 සුළු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ සම්භාවිතාව හදන්නේ 20න් 12යි කියලා උත්තරේ නතර කරා. sorry මේක ඇත්තට මේ ගානද කියලා අරගෙන උත් ඇහුවා හැකි. කතරවලිනුත් ගණන් කරලා ඇහුවා ගණන් කරලා බලමුද 20න් 12ක් ගෙනවද කියලා. සමස්තය 20යිනේ තියෙන්නේ. ඇත්තටම 12ක් ගෙනවද බලන්න. මේ කතරේ ටික කොහොමද ගන්න බෑනේ මේ ටික GG කතරේනේ ඔක්කොම. ඒව ගන්න බෑ. BB කතර මේක ගන්නත් බෑනේ මේක BB. මේක ගන්නත් බෑනේ BB. BG මික්ස් වෙලා කියලා තියෙන්නේ මේ 6යි මේ 6යි විතරයි එහෙනම් 6යි 6යි 12යි 20න් 12යි තමයි උත්තරේ කියලා මේකෙනුත් ඒක හිතා ගන්න පුළුවන්. පැහැදිලිද සීනේ? ඔච්චරයි. සටහන් කරගන්න ගාන හොඳට තේරුම් ගන්න තේරුම් අරගෙන වැඩේ කරගන්න. හරිනේ? ගාන තමන් කියවන්න ඕනේ ගානේ ප්‍රශ්නේ තේරෙන්න ඕනේ මේ කියන ඒවා හොඳට සියුම්ව ඉගෙන ගනින්. හරිද? මේ පොඩි පොඩි දේවල් කියන්නේ මේවා හොඳට ඉගෙන ගනින්. උඹලා ගාන කියවන්නේ නැතුව මං හදන එක බලන් ඉන්න තාක් ඔබට තේරෙන්නේ නැහැ. හරිද? බොම්බూరు මැට්ට ඔය වාක්‍ය දෙක කියවන්න නැතුව නිකන් බලාගෙන ඉන්නවා නම් කවුරු හරි. ඒතර ප්‍රශ්නේ සෙට් නැහැ. Tamanටර විනාඩියක් දෙකක් කරන්න දෙන්නේ මේ වෙලාව ඇතුලේ ඒක කියවලා උත්සාහ කරන්න. එතකොටයි ප්‍රශ්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒකට පිළියම විදිහට ක්‍රමය විදිහට තමයි කියන එක අල්ලගන්න ඕනේ. අර මේ මැතමැටිකල් පාර්ට් එක හරියට ඉගෙන ගන්න එතකොට ඔළුව හැදෙනවා. බලන්න ප්‍රශ්නයක් විසඳ ගන්න ඔළුව හැදෙන්නයි ඕන. ඒ තර්කණය මම ඇප්ලයි කරන එක පුරුදු වෙන්න. ඒක පුරුදු වුණාට පස්සේ ගේමක් නෑ ඕන එකක් හදා ගන්න පුළුවන්. දැන් බලන්න අපි පාඩම් 3ක් රිවිෂන් 3ක් කරා පිළිවෙලට. නිකන් ගොඩ දාන්න පුළුවන් සීන් එකක් නෙමෙයි තියෙන්නේ. අමාරු සිද්ධියක් නෙවෙයිනේ. ඒ නිසා අවශ්‍ය නැහැ කියලා කිව්වේ නේ. අවශ්‍ය නැහැ. ඕනනම් ඉතින් කරගන්න. කරොත්ද? අවශ්‍ය නැහැ. අසනීපකාරියෙක් කියලා නිකන් හරියට දාලා නිකන් නෑ කියන්නේ වැඩක් නෑ මෙයා අහන්නේ මේක සුළු කරන්න තව දෙකෙන් බෙදෙනවා කියලා ඕන නම් 10න් 6 තියන්න පුළුවන් 4න් බෙදෙනවා කියලා 5න් 3 තියන්න පුළුවන් වැඩක් නෑ සම්භාවිතාවනේ ෆ්‍රැක්ෂන්ස් වලදී තමයි එහෙම අවශ්‍ය නෑ ඕම උත්තරේ නතර කරලා නිකන් හරිනේ ඔයා එහෙම ලියන්න කියලා වැරදි උත්තරයක් ලියුවොත් වැරදි හරිනේ හරියට සුළු කරලා තිබ්බොත් අවුලක් නෑ වැරදි එකක් ලියලා තිබ්බොත් වැරදි ඒ නිසා හරියට සුළු කරලා උත්තරේ ඕම නතර කරන්න. හරිනේ? ඉවරයි පාඩම සම්පූර්ණ. අපි තව ගණන් දෙකක් විතර හදමු. ඔයාලා ඊළඟට හදන්න 2018 18යි 19 වගේ හදලා දාමු. 18 හදන්න ළමයි. දැන් ඒක ගබන්න ගිහලා වැරදුනවද? ඉන්ටර්වල් එක මොකද කරේ? ඒකනේ බං ඉන්ටර්වල් දෙන්නේ টয়ලට් යන්න වතුර බොන්න ඒ අවශ්‍යතාව කරගන්න. උඹලා වෙන ඒවා කරන්න යනවනේ. තාපලෙන් හිලවිලා. ඔබතුමාට 12ට යන්න ඕනේ. 12ට යන්න නම් 8ට එන්න ඕනේ. 8:00 දාම 12:00 තමයි යන්නේ. දෙදස් 18 තනියම හදන්න ළමයි.
right ළමයි මේ ගානේ 2018 ගානේ අපි ඒ කොටස බලමු මට වෙලාව දෙන්න දැන් ඔයාලා කරපු ප්‍රමාණයක් ඇති වෙලාව දෙන්න A සහ B විදියට කොටස් දෙකක් දීලා තියෙන්නේ ගණන් දෙකක් තියෙන්නේ ඔය දැන් කලින් ඒ වගේ නම් 2016 17 ගණන් දෙක නෑ එකමයි නේ ගියේ 16 පළවෙනි එකම දෙවෙනි විදිහටත් දීලා තිබ්බා බලන්න එතකොට මම ඔය ගණන් තෝරලා තියෙන විදිහ ඔයාලත් එක්ක ගණන් ටික පිළිවෙලට හදාගෙන යන්න 16 පළවෙනි එක පිළිවෙලට රයිට් මෙන්න ප්‍රතිස්ථාපනයක් සහිතයි නම් එකම විදිහ එකක් ඊළඟ එක ප්‍රතිස්ථාපනයක් රහිතයි නම් ඒත් එකම විදිහේ කොටස් දෙකක් ඇවිල්ලා තිබ්බේ. දැන් ගණන් කෑලි දෙකක් ඇවිල්ලා තියෙන්නේ. මේක ප්‍රතිස්ථාපනය සහිතද රහිතද කියන එක මුලින් හොයාගන්න ඕනේ. ඒතර ගාන කියවද්දී ඒක හොයාගෙන ඉන්න. හරිනේ බලමු අපි. මම එක එක්කෙනාගෙන් ප්‍රශ්න අහනවා ඍජුව උත්තර දෙන්න අහන කෙනා විතරක්. හරිනේ. මේ වයින් නඩම්මනම් කරන්න නෙමෙයි නිකන් අදහස දැන ගැනීම පිණිස පමණයි ඈ. හරිනේ කලබල වෙන්න එපා පැනික් වෙන්න එපා ප්‍රශ්න අහුවාම තමන්ගෙන් තමයි අහන්නේ කියලා හිතාගෙන ඔව්ද නැද්ද කියන බලාගෙන ඉන්න ප්‍රතිස්ථාපනය රහිතද සහිතද එච්චරයි with a replacement ද without a replacement බලගන්න three vanilla flavored milk packets and two chocolate flavored milk packets of the same size එකම ගානේව තියෙන්නේ takes out milk packet randomly. Nimala also takes out milk packet randomly. බෑගයක් තුළ එකම ප්‍රමාණයේ වැනිලා රසිත කිරි පැකට් 3ක්ද චොක්ලට් රසිත කිරි පැකට් 2ක්ද ඇත. කමලා ආපු ලෙස කිරි පැකට් ජීවිතයට ගත් පසු නිමලෝද ආපු ලෙස පැකට්ටුවක් ජීවිතයට ගනී. ආපහු දානවද නැද්ද? ගානේ කියලා නෑනේ. කවුද පළවෙනියට ගන්නෙ? කමලානේ. කමලා පළවෙනියට ගන්නෙ. කමලාගේ ගැනීම තමයි පළවෙනි එක. ඒ කියන්නේ ෆස්ට් ඩ්‍රෝ එක කමලා කරන්නේ. සෙකන්ඩ් ඩ්‍රෝ එක නිමලා කරන්නේ. කමලා ගත්තට පස්සේ නිමලා ගද්දි කමලා අරගෙන ආපහු දානවද නැද්ද? කොහොමද මල නෑ කියන්නේ? දානව කියලා නෑනේ. ගත්තා කියන්නේ ගත්තා විතරයි. ආයෙ ගත්තේ නැද්ද නම්මනම් ඒව වැඩක් නැහැ. ඒ කියන්නේ දාලා නැහැ. ආපස්සු දානව නම් දානවා කියලා දීලා තියෙන්න ඕනේ. වැදගත් පොයින්ට් එකක් මේ කියන්නේ. ඒ කියන්නේ දීලා නැහැ කියන්නේ ළමයි ආපහු දාලා නැහැ කියන එක නෙනේ. දැන් මේක පැහැදිලිව කියනව නේද? After Kamala takes out the milk packet randomly. After Kamala ගත්තට පස්සේ නිමල එකක් ගන්න. කමලා ගත්තට පස්සේ නිමල ගන්න. කමලා අරන් ඊට පස්සේ තමයි නිමල ගන්න. ගත්ත එක දැම්මට පස්සේ එහෙම ගන්න නැහැ නේ දීලා. ඒ දීලා නැතිව හිතන්න යන්න එපා. තේරුණාද කියන්නේ? එතකොට මේක මොන જાතියද? ප්‍රතිස්ථාපනය රහිතයි. ආයි දාලා නැහැනේ. එතකොට ප්‍රතිස්ථාපනයක් රහිත ගානක් 2018 ගානට ඔයාලා ලියා ගන්න ප්‍රතිස්ථාපනය රහිතයි කියන්නේ. Without a replacement, without replacing. හරිනේ. ඒ කියන්නේ බලපෑමක් තියනවද නැද්ද? තියෙනවා අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා. පළවෙනියට ගන්න කමල නිමලට අග්‍රතරයක් වෙනවා. ඇයි ඒ? කමල ගත්ත එකම ඕනේ. අර පොඩි උන් එහෙම අඬන්නේ බං. අර යට දුන්නේ එකම ඕනේ. ඒ જાතියෙම වෙන එකක්.
බෑ අරකම ඕනේ. ඒකම ඕනේ නම් ඒක දෙන්න විදියක් නෑ. අර ගත්තා. බෑ දැන් කමල ගත්ත එක නිමලට ආය ගන්න බෑ. ඒ අරන් ඉවරයි. ඇදලිද? මේ වගේ තව උදාහරණයක් මේ මම ඉස්සර දැන් නම් ඔයාලගේ අලුත් කට්ටියගේ මම අයින් කරලා දෙයි. සමහර විට හම්බෙයි ඉස්සරහට පේපර්ස් වල එක පේපර් එක ප්‍රශ්නයක් තියෙනවා මේ යාළුවෝ දෙන්නෙක්ගේ නම් දෙකක් දාලා එක්කෙනෙක් ටොෆි එක රස බැලුවට පස්සේ අනිත් එක්කෙනා රස බලනවා කියලා. එතකොට ටොෆි ආපහු දානවද? ඒ කියන්නේ ටොෆි අරන් පහ බලලා ගැට ගහලා දානවද? නෑ නේ අකෝ ටොෆි කෑවා කියන එක අදහස් කරන්නේ. තේරුණාද කතාව? ඒතර ආපහු දැම්මා කියන එක ගාන ඇතුලේ නැත්තම් බලෙන් හිතන්න කරන්න යන්න එපා. ඒතර එහෙම කරනවා නම් ආපහු දානවා නම් ගාන එහෙම කියලා තියෙන්න ඕනේ. එහෙම කියලා නැත්තම් එතනින් එහාට ඒක හිතන්න කන්සිඩර් කරන්න යන්න එපා. ඇදලිනේ කතාව. එතකොට ඒ ඔක්කොම ගණන් ප්‍රතිස්ථාපනය රහිත විදිහටයි හදාගෙන යන්න වෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා using the symbol cross represent the sample space of the above experiment in the given grid. යත පර්යේෂණයේ නියදී අවකාශදී ඇති පොටුදල මත කතර ලකුණු යොදා ලකුණු කරන්න කියලායි කියන්නේ. ළමයි එහෙනම් මේකෙත් එකම සිද්ධිය නැවත නැවත වෙන්න බෑ. v1 v2 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 c1 c2 e3 v3 c2 c2 ඕවා වෙන්න බෑ. ආයෙ එකම එක ආයෙ වෙන්න බෑ. එහෙනම් කතර ටික වදින්න ඕනේ මැද පොලි මැරෙන්න ඉතුරු ටිකට විතරයි. මේ බලන්න පැටර්න් එකට කතර වදින්නේ 5ක් තිබ්බට මෙයාට වදින්නේ 4යි 3යි 2යි 1යි. මෙතනත් එහෙම 1යි 2යි 3යි 4යි. බලන්නකො පැටර්න් එකට යන්න. ඔය විදිහටයි කතර ටික වැදිලා තියෙන්නේ. හරි නේද? ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා in the grid encircle the event of both of them taking out vanilla flavored milk packets and find its probability. Both of them taking vanilla flavored milk packets. දෙදෙනාම වැනිලා රසද කිරි පැකට් ඉවතර ගැනීමේ සිද්ධිය කොටදෙලෙහි වට කර දක්වා සම්භාවිතාව සොයන්න කියලා කියනවා. වැනිලා වෙන්න ඕනේ. කමලා ගන්නේ වැනිලා මේ ටිකේ. මේ කමලා වැනිලා මේ ටිකේ. ඒ කියන්නේ කමලා ගන්නේ වැනිලා රසද කිරි පැකට් මේ ටිකේ. හරිනේ. මෙහි නම් බලන්නේ කමලගේ එක මෙහි. කමලගේ වැනිලා ආවා මේ ටික. මේ ටිකම තුනක් තියෙනවනේ. V තුනක් තියෙනවා මේ සෙට් එකම. මේ ටිකම ගත්තා. හරිනේ. නිමලා වැනිලා ටික තමයි මෙහෙම බලන්නේ. මේ නිමලාගේ වැනිලා මෙහි. හරිනේ. එතකොට නිමලා වැනිලා කියන තුන මේ තුන. ඒ දෙකම වෙනවා කියන්නේ මේ තුනයි දෙකම එකට සෙට් වෙන්න ඕනේ. මේ තුනයි දෙකම එකට. ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි කොටු දෙලේ වට වෙන්න ඕනේ. එතකොට ඒකේ සම්භාවිතාව ගත්තොත් 1 2 3 4 5 6යි සිද්ධි 6යි. සමස්ත සිද්ධි මෙහෙට 5යි 5 වරක් 5 25යි ඉස්සලා වගේම ආයෙත් 5ක් අඩු වෙනවනේ. කතර 5ක් නෑ මේකේ. එහෙනම් 20යි සිද්ධි සම්භාවිතාව දෙවෙනි කොටසට 20න් 6යි කියලායි ගන්න වෙන්නේ. පැහැදිලිද? තේරුණාද? මේ ගිය සතියේ කුලක උගන්වපු හින්දා මම මේ පොඩි කෑල්ලක් මතක් කරන්න යනවා. දැන් මේකේ මේ ප්‍රශ්නේ ඇහුවේ both Kamala and Nimala කියලානේ. both Kamala and Nimala vanilla කියලා මේක ගත්තේ. හරිනේ. Kamala සහ Nimala යන දෙදෙනාම ඒක තමයි මේ හෙව්වේ. Kamala හෝ Nimala කියලා තිබුණනම් මේක වෙනස් වෙන්නේ කොහොමද? Kamala and Vimala නෙමෙයි. Kamala and Vimala නෙමෙයි Nimala නේ. Kamala and Nimala නෙමෙයි. Kamala or Nimala කියලා තිබ්බනම් Kamala ගත්තත් හරි එතකොට Nimala ගත්තත් හරි එතකොට දෙන්නම ගත්තත් හරි. කවුරු හරි එක්කෙනෙක් වැනිලා රස දිගිරි පැකට්ටුවක් කරන් තිබ්බනම් හරි ඕ කියලා තිබ්බොත් Kamala or Nimala කියලා කිව්වොත් දෙන්නගෙන් එක්කෙනෙක් ගත්තා නම් හරි. එතකොට කමලාගේ මේ කමලා වැනිලා ගන්න සෙට් එක මේ සෙට් එකම අදාළයි. නිමලා වැනිලා ගන්න මේ සෙට් එකම අදාළයි. ඒතර මේ කතර දෙක ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම චොක්ලට් නොවන දෙන්නගෙන් එක්කෙනෙක් හරි වැනිලා ගන්න විදියට 20න් 18ක් ඉතුරු ටික ඔක්කොම ගන්න පුළුවන්. පැහැදිලිද කතාව? ඕ එකට එන්ඩ් එකක් ගන්න පුළුවන්. ඕ ගියුවම එන්ඩ් එකක් ගන්න පුළුවන්. ඇයි ඒ?
දෙන්නගෙන් එක්කෙනෙක් කවුරු හරි වෙනිල එකක් කරන් තිබ්බනම් ඇති. ඊට නිමලා ඕ විමලා. ඒකට ඕ කියලා කිව්වොත් ඕකත් මතක තියාගන්න අපි ගිය සතියේ කතා කරා. ඒකෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන් මෙතන මේ අන් කියන කෑල්ල දාන්නේ. නැතුව සහ කියන්න නැතුව සිංහලෙන් එතකොට තේරෙනවනේ. එක් අයෙක් පමණක් කිව්වොත් අපි ඒක වෙනයි සීන් එක. එක් අයෙක් හෝ කියලා කිව්වොත් එක් අයෙක් හෝ වෙනිලා කිරි පැකට්ටුවක් අරන් දෙන්න. නැත්තම් අවම වශයෙන් එක් අයෙක්වත් වෙනිලා කිරි පැකට්ටුවක් අරන් දෙන්න. එහෙම කිව්වම වචන ලේසි. ඉංග්‍රීසි මීඩියම් අය රෑන්ඩ් එක වෙනුවට ඕ ආවොත් ඒක තමයි අදහස. at least one කියන එක මතක තියාගන්න. පැහැදිලි නේ කතාව? ඒතර මේ වචන සූක්ෂම ලෙස පාවිච්චි කරන්න ඉගෙන ගන්න. right. part B එකට යන්න අපි. B එක හදන්න ඕල තනිය. ඊට පස්සේ කතා කරමු. මොකද මැඩම් ඩෙස් එකේ නළල ස්පර්ශ කරගෙන ඈ මාගේ මේ පුංචි මොලේට මේවා බර වැඩි දෙවිය නේද ඈ අනේ නෑ යකෝ මට උනනේ උන තියෙද්දි මං අහන් ඉන්නේ ඈ right බලමු බලන්න part B එක sports team winning the first game they participate is 3/5. This is given as 3/5. දිනන්න තියෙන chance එක 5න් 3යි නම් පරදින්න තියෙන chance එක draw වෙනවා කියලා එකක් කතා කරලා නැහැ නේ ළමයි මේක. අත දෙකකට බෙදලා තියෙන්නේ එහෙනම් 2/5 කියලා 5න් 2යි කියලා මේක නිකම්ම දාගන්න පුළුවන්. හරිනේ කතාව. ඒක බොහොම ලේසියෙන් දාගන්න පුළුවන්. ඇයි අත දෙකේ එකතු අනිවාර්යෙන් එකක් වෙන්න බෑ. හරි. ඊට පස්සේ if they win the first game then the probability of winning the second game is 7/10. ජයගතහොත් දෙවන ජය ගැනීමේ සම්භාවිතාව 10න් 7යි. පළවෙනි එක ජයගත්තොත් දෙවෙනි එක ජය ගන්න. පළවෙනි එක දිනලා දෙවෙනි එක දිනනවා කියන්නේ මේක. පැහැදිලිද? ඒකේ සම්භාවිතාව 10න් 7යි කියලා දීලා තියෙනවා. එහෙනම් ඒකෙත් අනිත් එක ඔයාලට හොයාගත්ත හැකි නේද? 10න් 7යි නම් මෙතන 10න් 3යි. දැන් ඔයාලට මේකම මෙතනට දාන්න හිතෙන්න පුළුවන්. දාන්න පුළුවන්ද එහෙම? බෑ. ඇයි ඒ? ගානේ කිව්වේ නෑනේ දෙවෙනි තරඟේ දින සම්භාවිතාව 10න් 7යි කියලා. පළවෙනි එක දින්නොත් දෙවෙනි එක දිනන සම්භාවිතාව කියන්නේ වෙනම එකක්. නිකන් හිතන්නකෝ ඕන ටීම් එකක් අපි දන්නවනේ ඔය වර්ල්ඩ් කප් එක එහෙම මොකක් කර රටක් වුණොත් නැත්නම් ඔය ස්කූල්ස් ටීම් සෙල්ලම් කරද්දි පළවෙනි එක දින්නොත් අපි ප්‍රෙඩික්ට් කරනවා නේ දෙවෙනි එක දිනන්න තියෙන හැකියාව. ඇයි ඒ ටීම් එකේ මොරාල් එක හැදලා තියෙන පළවෙනි එක දින්න. එහෙනම් දෙවෙනි එක ගහන්න යන අවස්ථාව වෙනයි. පළවෙනි එක කෑව සමහර ඉස්කෝලේ ඉන්නේ පළවෙනි එක කනවා උන් චොර වෙනවා.
ඊට පස්සේ ඇවිල්ලා ගේමට ගහනවා. හරිද? ඒක කියන්න බෑ. ඒකට ඒකේ අවස්ථාවෙන් අවස්ථාවට වෙනයි. ඒකට මේ ගානේ පැහැදිලිව කියනවා පළවෙනි එක ජයගතහොත් දෙවෙනි එක ජයග්‍රහණය කිරීම. එතකොට ඒක අනිවාර්යෙන් මෙතනටමයි කියන එක තේරෙන්න ඕනේ. තේරුණානේ කතාව? ඊට පස්සේ ගානේ කවුරුටද දෙනවා? If they lose the first game, පළවෙනි එක බැරදුනොත්, then the probability of them winning the second game is 1/2. ජය ගැනීමේ සම්භාවිතාව දෙකෙන් එකයි කියලා දෙනවා. පෙරදිලා දෙවෙනි එක දිනන එක දෙකෙන් එකයි. එහෙනම් ඒකේ පරාජයට ඒක ඉතුරු දෙකෙන් එක දාගන්න පුළුවන්. පැහැදිලිද? හරිම ලේසි ගණන්නේ. සිරාවට ලේසිනේ මේවා විභාග ප්‍රශ්න බං. හරිද? මම මේ උඹලා ලේසි කරන්න කියලා දාලා කරනවා නෙවෙයි. පට්ට ලේසි. සරලයි. ඕක තමයි ඇත්ත කතාව. ඒ ප්‍රශ්නේ අපි හිතට ගන්න විදිය, අපි දන්න කරුණු ටික ඇනලයිස් කරගන්න විදිය සහ උත්තර දෙන විදිය කියන ටික තමයි ඕකට බලපාන්නේ. නැත්තම් පේපරේ අමාරු නෑ. උඹලා විභාගයට යද්දි ප්‍රෙෂර් වෙලා දෙවියන්ට වැඳලා නම්මනම් කියලා ගාතමේ වගරගෙන නූල් බැඳලා අර බැනරම් මතුරලා ඔක්කොම කරන් සාදු කියලා අරක කියවනවා බයේම ගාලා ගාන තේරෙන්නේ නෑ. හරිද? ඉතින් විභාගයට යද්දි දැනන් ඉන්න බෑ බං. ගානේ තියෙන වෙරයිටිස් මොනවාද? ප්‍රතිස්ථාපන සහිතද රහිතද? සහිත නම් කොහොමද? අපි ප්ලෑන් කරලා ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ ගේමට. හරිද? එතන ගිහින් වැඩ දාන්න යන්න බෑ. ප්‍රැක්ටිස් කරලා යනවා බුරුද්දට ලියාගෙන යනවා. එහෙමයි විභාග ලියන්නේ. හරිනේ. ඒ නිසා මේක නැවත නැවත කරන්න. විශේෂයෙන් අලුත් අයට කියන්නේ ඔගේ ඔය හෝම්වර්ක් කියලා තියෙන එක එක්ස්ට්‍රා ප්‍රොබ්ලම්ස් හෝම්වර්ක් මම ගණන් 18ක් දාලා තියෙනවා. එතකොට ඒ ගණන් 18 බොහොම පිළිවෙලට කරන්න. හරිද? එක්ස්ට්‍රා ප්‍රොබ්ලම්ස් කියලා දාලා තියෙන ළමයි දවසට එක ගානේ කරන්න. ගොඩ කරන්න යන්න එපා. අද ගෙදර ගිහින් එකයි කරන්න. හෙට තව එකයි. ඒ විදිහට එක්ස්ට්‍රා ප්‍රොබ්ලම්ස් දින 18කින් කවර් වෙන විදිහට කරන්න. එතකොට යෝක මතක හිටින්නේ. පාඩමම මතකයි. ඇයි බං සති 3ක් විතර එකමනේ කරලා තියෙන්නේ. පාඩමම සති 3ක් විතර ඇදලා මුළු ජීවිත කාලයටම මතකයි සම්භාවිතාව. හරිනේ. එහෙම රිවිෂන් ටික යන්න ඕනේ. එතකොට තමයි විභාගේ ලඟ වෙද්දි නිරායාසයෙන් ඕක කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අර පළවෙනි රිවිෂන් එකේ ගණන් ටික එහෙම දැන් ඉවර වෙලා තියෙන්න ඕනේ. සති 3ක් ගත වුණානේ. පළවෙනි ටියුට් එක ඉවර වෙලා තියෙන්න ඕනේ. දෙවෙනි එක නම් ඉවර නැතුව දෙන්න තාම දෙවෙනි එකේ තව ගණන් 4ක් විතර ඉතුරු ඇති. හරිනේ. අන්න ඒව දාලා මේ සිද්ධි මොනවාද පරාර්ථද ස්වාර්ථද විභාගෙ තිබ්බා. යකෝ ඔන්න නිදාගත්ත නැද්ද විභාගෙ තියෙද්දි? නිදාගත්තා. මං කිව්වා නිදා ගන්න කලින් විනාඩි 10ක් අරන් ගණක් හදන්න කියලානේ. ඒක අමාරු නෑනේ. විභාගෙ තිබ්බා කියන එක බලපාන්නේ ලොකු වැඩක් කරා නන්නේ. විනාඩි 10ක ගණක් හදන්න බලපාන්නේ නෑනේ. ඒක කොහෙත්ම බලපාන්නේ. ඒකට බලපෑම මොකද්ද? තමන්ගේ හිත මෙන්ටැලිටි කියන එක. හෙට විභාගයේ මං අද මේ ටික උත්තර කරන්න මං කරනවා මේ ඒක නතරලා ඒක සීන් එකේ ජීවත් වෙන්න මතක නෑ උඹලට ගණන් හදන්න. දැන් නෑ කොටේ කියලා මතක් වෙන්නේ. සමහර විට දැන් මතක් වෙන්නේ. එහෙම සීන් එකක් තිබ්බනේ කියලා. අන්න ඒකයි සීන් එක. අර තමන් වැඩ කරන රටා වෙනස් කරන්න එපා කිසිම එක. ටර්ම් ටෙස්ට් එකට ඒක වෙනස් කරන්න එපා. පාඩම් කරන්න හොඳට ඔය කරන ඒවා කරන්න. නිදිනවනේ. ඊට හරි විනාඩි 10ක් කරන් ගණන් හදන්න බැරිද? හරිද? ඕන තරම් කරන උන් ඉන්නවා. හරිද? ඒ කරන උන් තමයි හොඳ රිසල්ට් දාලා කියන්නේ ආ මෙහෙම දැම්මා මෙහෙම කරා කියලා. මහා පරිමාණයෙන් වැඩක් කරන්න එපා. මහන්සි වෙලා වැඩ කරන්න නම් මනම් කරන්න ඕනේ නැහැ ඕලෙවල් වලට. මේ ඉගෙන ගන්න ටික පිළිවෙලට ඉගෙන ගන්න. අමතක නොවෙන්න නැවත කරන්න අර හෝම්වර්ක් දවසට එකක ගාන කියන එක නිදියන්න කලින් විනාඩි 10ක් කරන් හදන්න. ඒක නිදියන්න කලින් හදන්න කියන හේතුව කලින් හදන්න බෑනේ ඇත්තටම. දැන් මේ මිනිස්සයා ඔන්න හෙට විභාගෙ දිනනවා නම් අද දැන් ගෙදර ගිහිල්ලා ගෙදර ගිහපු ගමන් 3:00ට ඒක කරන්න බෑනේ විභාගෙනේ මතක් වෙන්නේ. ඒ වැඩ ටික ඉවර කරගන්න. නිදියන්න කලින් කියන්නේ ඉතුරු වැඩ සියල්ල ඉවර කරාට පස්සේ නිකන් ගානක් හදලා නිදා ගන්න. විනාඩි 10ක් යන්නේ නැහැ නේද? එක ගානක් හදන්න ගියා. right. හරිනේ? right. බලන්න මේකේ දෙවෙනි කොටස. Find the probability of the team winning at least one game. සම්පූර්ණම අදුතමින් එක්කවත් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව සොයන්න. තමයි මේක මං හරි ආස ගන්නක්. මේක ගන්න පුළුවන්ද? අපං මේක ගන්න පුළුවන්ද? පුළුවන් කියන කට්ටිය උස්සන්න. අය කියපම් ප්‍රශ්නේ. කන්නම අඩු කරමින් එක්තරම් අඩුම ගාන කල් දිනපන්. දෙකම දිනපන්.
අඩුම ගානේ කන් දිනනවා කිව්වම ඉතින් දෙකක් දිනනවා නම් හොඳයිනේ බං. අඩුම ගානේ කන් දිනන chance එක අහන්න. අඩුම ගානේ කියලා අහන්නේ. වැඩිම ගාන නෙමෙයි අඩුම ගාන. එතකොට මේක ගන්න පුළුවන්. හරිනේ. at least one game දෙකම දිනලා හොඳයි. වැඩි දුර එකක් විතරක් දිනනවා නම් මේක පුළුවන්. මේක පුළුවන්. මේක බෑ. එහෙනම් මේ සිද්ධි තුනේම සම්භාවිතාව හොයලා එකතු කරන්නයි ඕනේ. මෙන්න බලන්න එකතු කරන හැටි. කලබල නැතුව අහගන්න. මේක ලියන හැටි අහගන්න. මේ සිද්ධියේ සම්භාවිතාව ගත්තොත් මෙයයි මේ අතු දෙකනේ සෙට් වෙන්නේ. ලියා ගන්න බබල ගන්න නැතුව 5න් 3 ගුණ කිරීම 10න් 7. හරි. මේ සිද්ධිය 5න් 3 ගුණ කිරීම 10න් 3 මෙයා 5න් 2 ගුණ කිරීම 2න් 1 රයිට් සිද්ධි තුනක් තියෙනවා සිද්ධි තුනම වෙන වෙනම හොයලා එකතු කරන්නයි තියෙන්නේ අපි එකතු කරමු 7 වරක් 3 21යි 5 වරක් 10 50යි 3 වරක් 3 9යි 5 වරක් 10 50යි මෙතන දෙවරක් 1 2යි 5 වරක් 2 10යි එකතු කරන්න බෑනේ ළමයි පොදු හරයක් ගන්න ඕනේ to take the common denominator you can multiply this by 5 එහෙනම් ඔන්න පොදු හරය 50 ගත්ත හැකි common denominator එක 50යි 21යි 9යි දෙවරක් 5 10යි එකතු වෙන්න ඕනේ ඒ කියන්නේ උත්තරේ 21යි 9යි 30යි 10යි 40යි 50න් 40යි කියලා සම්භාවිතාව ගන්න පුළුවන් චුට්ටක් අහගන්නකෝ මෙහෙම තුනක් හොයන්න වෙන වෙලාවට මෙහෙම වාත වෙවි තුනක් හොයනවට වඩා මේක විතරයිනේ අපිට ඕනේ නැත්තේ ඕනේ නැති එකේ විතරක් හොයලා ඒකේ ඉතුරු ටික ගත්තනම් මේ උත්තරේ එනවා නේද පැහැදිලිද කතාව තුනක් හදන්න වෙලාව නාස්ති කරලා දඟලලා හදනවට වඩා මේ සිද්ධි දෙක දැම්මනම් ඒ කියන්නේ 5න් 2යි 2න් 1යි මේ සිද්ධියේ සම්භාවිතාව සුළු කරොත් 10න් 2යි ඒකේ අනිත් ටික කියන්නේ ඉතුරු ටික මේක ඇරෙන්න ඉතුරු ටිකනේ සම්භාවිතාව 10න් 8යි කියලා ඔයාලට මේ උත්තරේම ගන්න පුළුවන් 10න් 8 කියන්නේ 50න් 40 තමයි 5න් ගුණ කරා නම් උඩ යටයි දෙකම 50න් 40 තමයි මේකටත් සම්පූර්ණ ලකුණු මේ විදිහටම හම් වෙනවා ගාන ඔයාලා මේ විදිහට හැදුව අය එහෙම දාලා මේකත් වෙනම දාගන්න අනිත් අය මේ තුන හදන විදිහ මෙහෙමත් පෙන්නලා මේ වගේ අවස්ථාවක එකක් විතරක් හොයන එකක් ඒක හොයලා සමස්තයෙන් අඩු කරලා කියන්නේ 10න් 2ක් අඩු කරලා ඉතුරු ටික 8යි කියලා අරගෙන හදන්න පුළුවන් කියන එකත් මාක් කරගන්න විභාගයකට එහෙම මාර වැදගත් ඔය වගේ ක්‍රම එදුව වෙලාව ඉතුරු කරගන්න ඉක්මන් කරලා හදාගන්න බොහොම පහසු වෙනවා ඔය වගේ ක්‍රම පාවිච්චි කරන එක අගන් ළමයි එකත් වෙලා කියන කමෙන්ට් නැහැ තව එකක් හදමුනේ ලාස්ට් තියෙන කට්ටිය යන්න 12:25 මේ ලාස්ට් තියෙන කට්ටිය යන්න අපි 2019 හදලා ගෙදර යමු ඉදාගෙන හදමු හරි 2019 හදලා දාන්න හරි හරි අද වෙලාව වැඩි නම් ඩිස්කෂන් එකේ වෙලාව අඩු කරලා දෙන්න අද නෑ අද නෙමෙයි බං අඟහරුවාද ඇයි අදම මොකක්ද ආයනේ දෙදස් 19 රනියම හදන්න ළමයි 71 වෙනි ගාන සුපිරි ගානක් තියෙන්නේ නේ පාස්වර්ඩ් එකක් ගැන කියන්න මරු එකක් බලන්න පාස්වර්ඩ් එක හොයාගන්න පුළුවන්ද කියලා
ඔව් කවුද සමිල් එන්නද හදිස්සි ගමනක් යන්න දෙනකොට හදිස්සි ගමනක් යන්න දෙනවා කියලා තාත් ඇවිල්ලා එන්නද හදිස්සි ගමනක් කතා කරලා එන්න ඉඳලද මම තරම් ඇහෙන්නේ ඇහෙනවා ඇයි මොනවද කියන්න තියෙන්නේ මේකෙත් නැවත කොටස් දෙකක් තියෙන්නේ නේ right බලන්න මම පැහැදිලි කරන්නම් ඊට පස්සේ ඔයාලා උත්සාහ කරන්න හරිද දැන් මේ තාම කට්ටිය හදන්නද හිර වෙලා වගේ පේනවා ඉන්න මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඊට පස්සේ උත්සාහ කරන්න ඊට පස්සේ මම හදන්නම් it is given that the first two symbols of a certain password are two different digits from the digits 1 2 3 4 5 තේරුණාද ඒ වාක්‍ය මොනවද තේරුනේ හරි සිංහල මීඩියම් එකක් කියලමුකෝ එක්තරා මුරපදයක ඒ කියන්නේ පාස්වර්ඩ් එකක මුල් සංකේත දෙක 1 2 3 4 5 යන ඉලක්කම් අතුරෙන් එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක් බව දී ඇත ඔය වාක්‍ය කිව්වහම ඇඟට දැනෙන්න ඕනේ මොකද්ද අපි තෝරන්න යන ඉලක්කම් දෙක පාස්වර්ඩ් එකේ ඉලක්කම් දෙක එකිනෙකට වෙනස් කිව්වහම එකම නම් නෙවෙයි නේද ඒ කියන්නේ අපි අර හදන ගණන් ටයිප් එකේ ප්‍රතිස්ථාපනයක් සහිත bit replacement කියලා එකම අහුවෙන එක වෙන්න බෑ නේද එකම එක එන්නේ නැති අවස්ථාවක් නේ දැන් මේක ආපහු දාන නම් කතාවක් නෑ හැබැයි පළවෙනි ඉලක්කම ආවොත් දෙවෙනි ඉලක්කම එයා වෙන්න බෑ පළවෙනි ඉලක්කම එක නම් දෙවෙනි එක එක නෙවෙයි කියලා හොඳ ආකාරව දන්න එක එක වෙන්න බෑ පැහැදිලි නේ කතාව දෙක දෙක වෙන්න බෑ
තුන තුන වෙන්න බෑ. හතර හතර වෙන්නත් බෑ. පහ පහ වෙන්නත් බෑ. ඒකත් හොඳට මතක තියාගෙන ඉස්සරහට යන්න. ඔන්න පළවෙනි වාක්‍යෙම කතාව දීලා තියෙන්නේ. එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක් කියලා. එතකොට ඔයාලා කවුරු හරි 1 1 2 2 3 3 කියන අර මැද ලයින් එකේ තියෙන ටික මාක් කරනවා නම් ගාන එතනින්ම ඉවරයි. හරි. දැන් ඔයාලා කියවලා හදාගෙන යන්න. ඔකනේ තියෙන්නේ ප්‍රශ්නේ. දෙවෙනි එක පස්සේ කතා කරමු. කරගෙන ඒක තමයි ඒක කරගෙන ඒක පුළුවන් කරන්න. ඒක පුළුවන් කරන්න. ඒ කොටස දෙවෙනි එක ගැන අහන්නේ නේ. ඒක පුළුවන් කරන්න. ඒක චුට්ටක් කල්පනා කරලා හදන්න තියෙන්නේ. ඒකයි මම ඒකත් කරලම නවත්තමු කිව්වේ. නැත්නම් අපරාධ මේක නැත්. අයියල්නේ වෙන්න පුළුවන්. සෙකන්ඩ් ඩිජිට් එක වැඩි හරියට. බලමුද ළමයි ඒ කොටස විතරක්. ඒ කොටස විතරක් බලමු රයිට්. ඇති වෙලාව. මේ බලන්නකෝ. මේක එතකොට ආයෙත් ඔයාලට මේක ලකුණු කරද්දී මේ සෙට් එක අයින් කරගන්න පුළුවන් නේද? මැද සෙට් එක අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු කදිර ටිකයි වැදෙන්න ඕනේ ළමයි. කියන්නේ මේ 5 5 කියන එක වෙන්නේ නැහැ, 4 4 කියන එක වෙන්නේ නැහැ, 3 3 කියන එක වෙන්නේ නැහැ, 2 2 කියන එක වෙන්නේ නැහැ. හරි නේද? රයිට්. අපි ගාන ඉස්සරහට කියවගෙන යමු. බලන්න මෙම මුර පදයේ ළමුන්ට ඉලක්කම තෝරා ගැනීම සඳහා ශිෂ්‍යයෙක් එම ඉලක්කම් එක බැගින් ලියූ සර්වසම කාඩ් අතුරෙන් එකක් අහමු ලෙස ගනී. ඉන්පසු එය ආපසු නොදමා දෙවන ඉලක්කම තෝරා ගැනීම සඳහා පදක් අහමු ලෙස ගනී. දැන් නම් වැඩේ පැහැදිලිත් වුණානේ. ආපසු නොදමා කියලා තියෙනවා. without replacement එකක් යන්නේ කියන එක ගානේ පැහැදිලිව දීලා තියෙනවා. ඒතකොට මම මොකක්ද අර කරේ? මම ඒක කියවන්නේ නැතුව කරේ. ගානේ ඔය ආපසු නොදමා කියන කෑල්ල නැති වුණා. ප්‍රශ්නේ කියවන්නේ එකම ඩිජිට් එක එන්නේ නැහැ කියන්නේ. අර වැඩේ වෙනවා කියන එක ඔයාලට අඳුර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පැහැදිලිද කතාව? ගාපහු දාන්නේ නැහැ කියන එක කියන්න අවශ්‍ය නැහැ. එකම ඉලක්කම එන්නේ නැහැ පාස්වර්ඩ් එකේ කිව්වහම මේ මැද ලයින් එක අයින් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පැහැදිලි නේ කතාව? ගාන ඉස්සරහට ගියගෙන යද්දී යාලා වැඩියෙන් පැහැදිලි කරලා ඊයේ තියෙන්නේ. Then without replacing it, he randomly picks another card to choose the second digit කියලා පැහැදිලිව දීලා තියෙනවා. එතකොට ගාන ප්‍රතිස්ථාපනය රහිත අවස්ථාවක්. රහිත අවස්ථාවකට අනුව අර මැද බියර අයින් කරලා ඉතුරු කතර ටික ගහලා හදාගෙන යන්නයි තියෙන්නේ. හරි රෝම ඉලක්කම් එක එතකොට ඔය විදිහට එන්නේ කතර ටික ගහ ගන්න පුළුවන් අපිට බොහොම ලේසියෙන්. දෙවෙනි එක. මේක දෙවෙනි ගාන මරු. බලන්න. It was later discovered that the first digit which was obtained for the password was odd and
that this digit was less than the second digit that was obtained. මොකද්ද මම මේ කියන්නේ? මේ කියන කරුණ දෙක ගලවලා ගන්න. සිංහල මීඩියම් එකත් බලන්න. මුරපදය සඳහා ලබාගත් පළමුවන ඉලක්කම. ඔත්තේ බව. පළවෙනියට එන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. මෙම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත් අසුව අනාවරණය කරගෙන ඇත. මෙම කොන්දේසි සපුරාවන සිද්ධිය නියදී අවකාශය මත සලකුණු කර එහි සම්භාවිතාව ලබා ගන්න. මේ නිකන් ගේම් එකක් ළමයි. මම නිකන් කියන ඔයාලට මේ මගේ පාස්වර්ඩ් එක. හරිද? පුළුවන් කට්ටිය හොයන්නකෝ කියලා කියනවා. එකම අංකේ නම් දෙපාරක් එන්නේ නැහැ කියනවා. එතකොට මේ ටික කෙලින්ම අයින් කර හැකිනේ. දැන් මේ කදිර ටික විතරයිනේ තියෙන්නේ. ඔන්න මම ටික ටික hints දෙනවා. පළවෙනි hint එක මම දෙනවා. පළවෙනි සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් කියලා. පළවෙනි සංඛ්‍යාව ඔත්තේ the first number is odd. එහෙනම් පළවෙනි සංඛ්‍යාව මේ පැත්තෙන් බලන්නේ. පළවෙනි සංඛ්‍යාව ඔත්තේ වෙන්න තියෙන්නේ. මේ ටික ඔත්තේනේ. පළවෙනි සංඛ්‍යාව ඔත්තේ. මේකත් 3 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවනේ. එතකොට මේ ටික වෙන්නත් පුළුවන්. 5 වෙන්නත් පුළුවන් මේ ටිකත් ඔත්තේනේ. ඔය සෙට් එකම වෙන්න පුළුවන් නේද? ඔය සෙට් එකම වෙන්න පුළුවන්. ඔඩ් නම්බර් එකක් කිව්වොත් රයිට් මෙන්න මේ සෙට් එක තමයි ගන්න වෙන්නේ. ඔච්චරයි ගන්න වෙන්නේ. මේ ලයින් එන්නේ නැහැ මේ කතරේ ටික එන්නේ නැහැ. ඒක ලොයිට් ෂුවර්. තවත් එකක් දීලා තියෙනවා. මොකද කියන්නේ? දෙවෙනි සංඛ්‍යාවට වඩා මොකද කියන්නේ? මෙම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත්. ඉංග්‍රීසි වලින් දීලා තියෙනවා first digit which was obtained for the password was odd and that digit was less than the second digit. දෙවෙනි සංඛ්‍යාවට වඩා පළවෙනි එක කුඩා වෙන්න ඕනේ. මේක ඉදිරිය පැහැදිලි කරන්න. මේක ඉදිරිය පැහැදිලි කරන්න. පළවෙනියා 1 වෙලා දෙවෙනියා 2. දෙවෙනියට වඩා කුඩායි නේ. මේක ගත්ත හැකි වෙනවා. මේක පළවෙනියා 1 දෙවෙනියා 3. ගත්ත හැකි නේ මේක. පුළුවන්. මේක පළවෙනියා 1 දෙවෙනියා 4. ගත්ත හැකි නේ. පුළුවන්. පළවෙනියා 1 දෙවෙනියා 5. ගත්ත හැකි නේ. දෙවෙනියට වඩා කුඩායි නේ. less than the second digit. ගත්ත හැකි. මේ සෙට් එකම ගත්ත හැකි. එලගිරි. මේක අදිරේ 3යි 1යි බෑනේ. දෙවෙනියා 1 වෙන්නේ. පළවෙනියා 3 වෙන්නේ. එකට වඩා 3 පොඩිද? නෑ. එතකොට මේක ගන්න බෑ. මේක දෙවෙනියා 2 පළවෙනියා 3 බෑනේ. දෙකට වඩා 3 පොඩි නෑනේ. මෙයා ගන්න බෑ. මෙයා ගත්ත හැකි. 4 සහ 3 4ට වඩා 3 පොඩිනේ. මෙයා ගත්ත හැකි. එහෙනම් මෙන්න මේ දෙක ගන්න බෑ. මේ දෙක ගන්න බෑ. මේ දෙක විතරින් අයින් වෙනවා. මේ දෙක ගත්ත හැකි. එතකොට ඇදලිද කතාව. මේ සෙට් එක බලන්න. මෙයා ගන්න බෑ. පළවෙනියා 5නේ. හරියන්නේ නැහැ. දෙවෙනියා 1 හරියන්නේ නැහැ. පළවෙනියා 5 කියන්නේ කොහොමද ලොකුනේ? ගන්නම බෑනේ. පළවෙනියා 5 නම්. ඇයි බං 4ට වඩා 5 පොඩිද නෑනේ. 5 ලොකුයිනේ 5නේ එතනදී ලොකුම එක. ඒතකොට මේ සෙට් එකම මේ ලයින් එකම ගන්න බෑ. එතකොට ඔයාලට මේකේ වට කරලා පෙන්වන්න කියනවා ගන්න පුළුවන් ටික. ගන්න පුළුවන් සිද්ධි ටික විදිහට මෙන්න මේ සෙට් එක තමයි ගන්න වෙන්නේ. සම්භාවිතාව ගත්තොත් 5යි 5 වරක් 5 25යි මැද ටික නෑ කියන්නේ ඔක්කොම 20යි කතර තියෙන්නේ. ඒකෙනොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි සම්භාවිතාව 20න් 6යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? දැන් මේ වගේ ගාණක් විභාගයට යද්දි මෙතන අවුලක් තියෙනවා. විභාගයට යද්දි මේ වගේ ගාණක් කරන්න. මෙහෙම එකින් එක ගණන් කර කර බලන්න යන එක වාතයිනේ. කොහොමද අපි ටක් ගාලා හිතාගන්නේ මේවා? ප්‍රස්ථාර පාඩම් උගන්වලා තියෙන්නේ මේකට. කෙටි ක්‍රම තියෙනවා මේවා හොයාගන්න. පළවෙනියටම ප්‍රස්ථාර ඉගන්වනව නේද? වේගය ගැන, ස්පීඩ් ගැන. වේගය, ස්පීඩ්. දුර බෙදීම කාලය, distance over time කියලා උගන්වනව නේද? වේගය ගැන උගන්වනව නේද? ප්‍රස්ථාර මතක් කරගන්න, නිකම් මතක් කරගන්න. දුරයි කාලයයි කියන එක මෙහෙම දෙපැත්තට දැම්මහම හරිද? අපි දුරයි කාලය දාමුකෝ. මේ පැත්තට දුර distance, මේ පැත්තට කාලය time. සාමාන්‍ය වේගකින් යනවා නම් මෙහෙම මැද්දෙන් යන්නේ. මැද්දෙන් යන්නේ.
මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. දුර ප්‍රමාණය වැඩි, මේ දුර වැඩි, දුර ගොඩ ගිහිල්ලා තියෙන්න ඕනේ. කාලය බොහොම චුට්ටයි. කාලය නෙමෙයි පැත්ත. කාලය බොහොම චුට්ටයි. අඩු කාලයකදී පට්ට දුරක් ගිහිල්ලා තියෙන්න ඕනේ. එතකොට තමයි වේගෙන් ගියා කියලා කියන්නේ. හැදෙනවද කතාව? ඒතර මේ පැත්ත වැඩි වෙලා මේ පැත්ත අඩු වෙන්න නම් මේ පැත්තට බරව තමයි යන්න ඕනේ ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය මෙහෙම ගියා කියන්නේ මේ පොඩි දුරක් ගිහිල්ලා තියෙනවා. පොඩි දුරක් ගිහිල්ලා තියෙනවා. දුර පොඩ්ඩයි. හැබැයි පට්ට කාලයක් මේ කාලයේ පැත්ත ගොඩව ගිහිල්ලා. ඒ කියන්නේ ප්‍රස්ථාරය මෙහෙට බරයි කියන්නේ. ඒ පැත්තට තියෙන අක්ෂය තමයි වැඩියෙන් යන්නේ. ඒතකොට සංඛ්‍යා දෙකක් මේ විදිහට ගත්තාම අහගන්න හොඳට. මේ පැත්තේ මේ ඉරන් මේ පැත්තේ තියෙන ඔක්කොම මේ පැත්තේ තියෙන ඒවට වඩා දෙවෙනි එක්කෙනා ලොකුයි. ඒ මේ පැත්ත දෙවෙනි අක්ෂරනේ. දෙවෙනි ඉලක්කම සෙකන්ඩ් ඩිජිට් එක මේ පැත්තේ ඒවා ඔක්කොම ලොකුයි. පළවෙනි ඩිජිට් එක මේ පැත්තේ ඒවා ලොකුයි. මේ පැත්තට මේ ඉරන් මෙහෙට බරයි කියන්නේ මේ පැත්තේ ඒවා ලොකුයි. බලන්න පළවෙනි ඉලක්කමනේ ලොකු. මේක අතර ගත්තොත් මේක අතර ගත්තොත් මෙතන 1 මෙතන 2. ඒ කියන්නේ එකට වඩා දෙක ලොකුයි. පළවෙනි ඉලක්කම ලොකුයි. මේ පැත්තේ ඔක්කොගෙම පළවෙනි ඉලක්කම ලොකුයි බලන්න. ඇදලිද කතාව. එතකොට මේ ඉරන් මෙහා පැත්තේ දෙවෙනි ඉලක්කමෙන් ගන්න ඒවා ඔක්කොම ලොකුයි. මේක 1 පළවෙනියා 1 දෙවෙනියාගේ 2. මේක පළවෙනියාගේ 2 දෙවෙනියාගේ 3. පැහැදිලිද? එතකොට අන්න ඒකත් මාක් කරගන්න ගාණක් හදද්දී මේ පැත්තේ තියෙන ඒවා මේ ඉරෙන් මෙහෙ තියෙන ඒවා මේ පැත්තට තියෙන ඒවා මේ අක්ෂයට බර. ඒ කියන්නේ දෙවන සංඛ්‍යාව ලොකුයි කියලා දාගන්න. දෙවන සංඛ්‍යාව විශාලයි. මේ පැත්ත ගත්තොත් මේ පැත්ත පළවෙනි සංඛ්‍යාව first digit is greater. පළමු සංඛ්‍යාව විශාලයි කියලා දාගන්න. ඇදලිද? ඔන්න ඕකත් දැනගෙන ඉන්න. ඔය දැනන් හිටියාම හරි ලේසි. එහෙම දැනන් හිටියනම් බලන්න 1 3 5 කියන ඒවා වගේ මේ පැත්තේ තියෙන ඒවා විතරක් කිව්වම මේ දෙක විතර නිකම්ම ෂෙඩ් කරලා දාන්න තිබ්බා. ඇදලිද? ඔන්න ඔය වගේ කරුණු දැනගෙන ඉන්න ඕනේ කරන්න නම්. එක එක පාඩම් වලින් ආපු පොඩි පොඩි සිද්ධාන්ත ලාවට දැනගෙන ඉන්න ඕනේ. ඔය වැඩ කැලි දැනගෙන ඉන්න ඕනේ. ටග්ගාල වැඩේ ඉවර කරන්න. නැත්නම් එකින් එක චෙක් කර කර කොහොමද මම මේක කරන්නේ හිතෙන්නේ නැහැ. 1ද 3ද හිතා ගන්න බෑ. වගේ ගැටලු වෙන්න පුළුවන්. සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමයක් ඉගෙන ගන්නලා මම ගණන් කරලා කරේ. මෙයා බැලුවොත් මෙහෙම බැලුවොත් 1යි 2යි. පළවෙනියාගේ 1 දෙවෙනියාගේ 2. ඒකට තේරෙනවනේ පළවෙනියාගේ 1 දෙවෙනියාගේ 2. දෙවෙනියා ලොකුයි. හරිනේ. දෙවෙනියට වඩා අඩුයි කියන එක. හරිනේ එතකොට. මෙහෙම ගන්න පුළුවන්ද බැරිද කියන එක. එහෙමත් තර්ක කරලා ගන්න පුරුදු වෙන්න. ඒතකොට ක්‍රමයක් නැති වුණත් වෙලාව තිබ්බොත් හදා ගන්න පුළුවන්. හරිනේ. ඒ හැම ක්‍රමයක්ම ඉගෙන ගන්න. සාම්ප්‍රදායිකවත් ඉගෙන ගන්න. දාන ටැක්ටික්ස් උත් ඉගෙන ගන්න. ඒ ටැක්ටික්ස් මතක තිබ්බොත් කරගන්න පුළුවන් වුණොත් ඒකක් පාවිච්චි කර හැකි. නැත්නම් වෙලාව තිබ්බොත් ඒත් සාමාන්‍ය විදිහට හදාගත්ත හැකි. හරි නේද? දාගන්න. මේ කොටස් ටික වෙනමම ලියලා දාගන්න. ඔච්චරයි මම සාකච්ඡා කරන්න උදේ නතර කරනවා. ඒකේ තියෙන ඉදිරි විභාග ගණන් ටික ඔයාලා හදන්න ගෙදරදී. විභාග ගණන් ටික ගෙදරදී හදන්න. නිකන් රැන්ඩම්ලි හදන්න. හෝම්වර්ක් ගණන් දවසට එක බැගින් ෂේප් එකේ හදාගෙන යන්න. ඔච්චරයි නතර කරනවා. මේ අඟහරුවාදා Zoom වලින් හම්බෙමු. මේ ඔයාලා ඔන්ලයින් ගෲප් එකට ඇඩ් කරලානේ තියෙන්නේ. ඒකට ඇඩ් වෙද්දි ඒකටත් ඇඩ් වෙලා ඉදී නැත්නම් ඒකටත් ජොයින් වෙන්න ඔන්ලයින් grade 11 ඔන්ලයින් කියලා වෙනම එකක් ඇති. ඒකටත් එන්න. රෑ 8 ඉඳන් 9 වෙනකම් ඒකේ ඩිස්කෂන් එක යනවා. එතකොට මේකේ බැරි වෙච්ච ගණන් තියෙන ඒවා තියෙනවා නම් ගෲප් එකට දාලා හරි මට ඒවල හරි තියන්න. එතකොටයි Tamanට අවශ්‍ය එක හැදෙන්නේ. නැතු එදාට ඇවිල්ලා බලාගෙන ඉඳලා නිකන් ආදකලා මේක අරක කියන්න එපා. ඇනලයිස් කරලා වැඩක් ඇති. හදපු නැති මේ විදිහේ නැති වෙනස් මොනවා හරි වෙනස්කම් තියෙන ගණන් ටිකක් විතරක් තෝරලා වැඩගත් දේවල් ටිකක් හදමු. දවසකට උපරිම ගණන් දෙකයි කරන්නේ. හින්දා ලොකු වෙලාවක් ගන්න නැහැ. මේ හින්දා එන්න එක අඟහරුවාදා සහ සෙනසුරාදා දවස් දෙකම. අඟහරුවාදා සෙනසුරාදා නේ මන්ද සෙනසුරාදා සිකුරාදානේ අඟහරුවාදා සිකුරාදා sorry Tuesday and Friday දවස් දෙකම මේ එන්න අපි එතකොට මේ වැඩේ කරලා දාමු. දැන් ඇදිනේ අද ඉරිදානේ සඳුදා අඟහරුවාදා දවස් දෙකක් තියෙනවානේ. ඒ ටික හදලා අඟහරුවාදා එකක් හදමු. ආයෙ දවස් දෙකක් ගිහිල්ලා ආයෙ එකක් හදමු. මේ විදිහට පැය පැය ඒ ඩිස්කෂන් වැඩේටත් සම්බන්ධ වෙන්න. හරිනේ. ඉරිදා උදේ 8ට මෙන්න හරිද 8:00ටවත් පටන් ගත්තා ඒකේද. හරිනේ 8ට එන්න එතකොට 8:00ටවත් පටන් ගත්තා. නැත්තම් එන්නේ නැහැ නේ බල. 8:00 ගියොත් 9 විතරනේ. ඒතකොට වාතයි වැඩේ. ඉතින් 8ට මෙන්න. හරිනේ ඔච්චරයි කතා කරන්න ඉතින් නතර කරනවා. ලබන සතිය හම්බෙමු. අඟහරුවාදා හම්බෙමු. අඟහරුවාදාට